ඉතින් කොහොමද මගේ යාළුවනේ අද වීඩියෝ එකකින් අරන් ආවේ පුංචි පරිසරයේ තොරතුරු ටිකක් අද අපි මොකද කරේ කියලා. ඉතින් මේ යන්නේ පොඩි දෙන්නගේ කොණ්ඩේ කපාගෙන එන්න. ඒ යන අතරතුර බස් එක එනකන් අපි හිටියේ. ඉතින් බස් එකේ එන වීඩියෝ ගන්න බැරි වුණා. කොණ්ඩෙත් කපාගෙන අපි ආවිල්ලා යාළුවනේ ඒත් බස් එකක් එනකන් හිටියා නැත්te නිසා අපි පායින් එනකොට මේ දෙන්න කිව්වා අම්මේ අයිස්ක්‍රීම් අරන් ඕනි කියලා. ඉතින් කරදරේ බැරි හින්දා අයිස්ක්‍රීම් උත් අරන් දීලා ඒකත් කන ගමන් අපි හෙමින් පල්ලෙහාට ආවා. වැස්ස ඉතින් ළමයි ඉල්ලනකොට නොදිත් බෑ. ඉතින් කමන්නේ හැමදාම කන්නේ නෑනේ කියලා ඒකත් කන ගමන් අපි පල්ලෙහාට එද්දී මේ තියෙන්නේ යාළුවනේ දිට්වා සුලිකුණාටුවට පස්සේ ආපු වැස්සෙන් අපේ පරිසරයට වෙලා තියෙන විනාශය. ওই පල්ලෙහෙන් පේන්නේ මාඔය යාළුවනේ. මේ තියෙන්නේ මේ ළඟදී ආපු මේ වැස්ස නිසා නාය ඇවිත් පරිසරයට වෙලා තියෙන විනාශයක්. ඉතින් යාළුවනේ අපිට මට නම් තේරෙන්නේ නැහැ දැන් මොනවා වෙන්න යනවද කියලා. ඉතින් ඔය එන අතරතුර ආයෙත් වහින්න පටන් ගත්තා. ඔය පේනවනේ කළු කරලා තියෙන හැටි. ඔය දෙපැත්තෙන් තියෙන යාළුවනේ වෙල් යායක්. ඒවා දැන් පුරන් වෙලා ඉතින් ඒවා අපරාධයි. ඉතින් මිනිස්සු ඒවා දැන් කැලෑවටම දාලා මේ වැස්ස වැඩි නිසා අතෑරලා. ඉතින් හෙමින් අපි වැස්සෙම ගෙදර ආවා. වැස්ස පායනකම් කියලා ඉතින් අපි කොහේ ඉන්නද යාළුවනේ බස් එක තිබුණෙත් නෑ. බස් දෙකයි වැඩ කරන්නේ. පාර නාය ගිහින් හින්දා එකත් හෙමින් එකක් වැඩ කරනවා. ඒ ඇවිල්ලා පොඩි අය නාවලා දැන් මේ පොඩි එක්කෙනා බලද්දි එයා අවුරුද්දට දාපු ඔන්චිල්ලාව පදිනවා. ඉතින් එයාට ඔන්චිලි පදින්න මට ඔන්චිලි වාරම් කියන්නලු. ඉතින් ඒ අතරතුර එයාවත් පොඩ්ඩක් එයත් එක්කත් සෙල්ලම් කරලා ඉවර වෙලා හවසට යාළුවනේ ඉතින් අපි අද කෑමට හදන්න හිතාගෙන ඉන්නේ රොටි. පොලොස් ගෙඩියක් හම්බුණා යාළුවනේ ඒකත් හදලා තිබ්බා අම්මා. ඉතින් මේ රොටි රැට හදලා ඉතින් අද දවසේ මේ විදිහට ගෙවිගෙන ගියා. ඉතින් යාළුවනේ වීඩියෝ එක පොඩි තවත් දවසක හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම්.